ඉතින් යාළුවනේ සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා නැවතත් ඔයාලා සියලු දෙනාට. ඉතින් යාළුවනේ අපේ වතුර මෝටර එකේ විදුලි බිල කනවද? එහෙම නැත්නම් අපේ වතුර මෝටර එක පාවිච්චියේදී ඉහළ විදුලි බිලක් එනවද? ඉතින් අපි අන්න ඒක අඩු කරලා අපි ලබා දෙන විදුලියෙන් උපරිම ලාභයක් ලබලා අපේ වැඩේ කරගන්න විදිය තමයි අද අපි කතා කරන්නේ. අපි මෝටර් එකේ ඉම්පිලර් එක කියන එකක් තියෙනවා. ඔයාලා දන්නවා අපේ වතුර මෝටරේ ගලවලා ගත්තට පස්සේ මෙන්න මේ වගේ එකක් තමයි තියෙන්නේ. මේකට තමයි අපි ඉම්පිලර් එක කියලා කියන්නේ යාළුවනේ. ඉතින් අපි කවුරුවත් සැලකිලිමත් වෙන්නේ නැති දෙයක් තමයි මෙන්න මේ ඉම්පිලර් එක තමයි අපේ විදුලිය වැඩි කරන්න අපි නොදන්න එකම රහස. මොකද මෙයාට පුළුවන් අපේ විදුලි බිල ඉහළ යනවද එහෙම නැත්නම් අපේ විදුලි බිල අඩු මට්ටමක තියාගන්නවද කියන එක තීරණය කරන්න පුළුවන් මෙන්න මෙයාට. ඉතින් කොහොමද බලන්න ඒක වෙන්නේ? මෙන්න මේ ඔයාලට පේනවා මෙතන මේ පොඩි පෙති ටිකක් වගේ තියෙනවා. ඉතින් මෙන්න මේ ඉම්පිලර් එකෙන් කරන ක්‍රියාවලිය තමයි මේ පැත්ත තමයි අපේ ලින්දට එහෙම නැත්නම් අපි දාපු වතුර තියෙන වාගේ ගඟට හෝ තියෙන ජලය තියෙන තැනට පුට් පෑල් එක කියලා කොටස සම්බන්ධ කරලා සම්බන්ධ වෙන්නේ මෙන්න මේ කොටසින්. ඉතින් යාළුවනේ මෙතනින් තමයි වතුර මේ මෝටරේ ඇතුළට ඇදලා ගන්නෙ. මෙතනින් ඇදලා ගන්න වතුර යම් මේක කරකැවෙද්දී යම් කිසි ප්‍රෙෂර් කිරීමක් කරලා මෙන්න මෙතනින් මේ සිදුරු හරහා මෙහෙම බැලුවම මෙන්න මේ තියෙන සිදුරු හරහා තමයි අපිට එළියට ප්‍රෙෂර් කරලා වතුර පාර අපේ ටැංකියට එහෙම නැත්නම් අපේ වගාවට පිට කරන්නේ. ඉතින් යාළුවනේ අනිවාර්යෙන්ම අපේ විදුලි බිලත් වැඩි වෙනවා. නමුත් අපිට වතුර එන්නේ හිමින් නම් අපේ ක්‍රියාවලිය හරියට සිද්ධ වෙන්නේ නැහැ. මෙන්න මේ කොටස් ඇතුලේ පොඩි ගල් කැට එහෙම නැත්නම් රොඩු කෑලි, දිරා ගිය කොළ අතු කැබලි ඒවා හිර වෙලා තියෙන්න පුළුවන්. ඔයාලා බලන්න නැහැ අනිවාර්යෙන් මාස 2-3කට සැරයක්වත් මෙන්න මේ ඉම්පිලර් කියන කොටසේ යම් කිසි අපද්‍රව්‍ය තැම්පත් වෙලා හිර වෙලා තියෙනවද කියලා හොඳින් බලන්න. මෙන්න මේ අතරේ අනිවාර්යෙන්ම ගල් කැට කුණුරොඩු හිර වෙලා තිබුණොතින් මේ මෝටරේ කරකැවෙනවා. නමුත් කරකැවුනට අපිට අවශ්‍ය ජලය යම්කිසි වේගකින් පැමිණෙන්නේ නැහැ. අපේ වගාවට එහෙම නැත්නම් අපේ ජල ටැංකියට බොහොම හිමින් තමයි වතුර වදින්නේ. ඉතින් යාළුවනේ අන්න ඒක නිසා තමයි අපි අනිවාර්යෙන් මාස 3කට සැරයක්වත් මේ මෝටරේ මේ පිට කවරේ ඔයාලා එන හතරක් තියෙනවා. ඒ එන හතර ගැලෙවුවම මෙන්න මේ කොටස කරකැවෙන මේ කොටස දැක ගන්න පුළුවන් ඕනම මෝටරයක, ඕනම වතුර මෝටරයක. ඉතින් යාළුවනේ අපි අනිවාර්යෙන්ම බලන්න ඕන මෙන්න මෙහි යම් කිසි මොන හරි දෙයක් හිර වෙලා තිබුණොතින් අපේ මෝටරේ ස්පීඩ් කරකැවෙනවා. කරකැවුනට නමුත් අපිට ලබා දෙන ජලය බොහොම අඩුවෙන් තමයි අපේ වගාවට එහෙම නැත්නම් අපේ වතුර ස්ටොක් කරන ටැංකියට වතුර වදින්නේ බොහොම හිමින්. ඉතින් යාළුවනේ අපේ ටැංකිය පිරෙන්න පැයක් යනවා නම් අනිවාර්යෙන් පැය දෙකක් යන්න බලපාන ප්‍රධානතම හේතුවක් තමයි මෙන්න මේ ඉම්පිලර් කියන කොටස යම් කිසි රොඩු ගල් එවැනි දේ තැම්පත් වෙලා මේක හිර වෙලා මේ ඇතුලේ තැම්පත් වෙලා බ්ලොක් වෙලා තියෙන එක තමයි ලොකුවටම බලපාන්නේ. අපි කවුරුත් නොදැනුවා දැනගත්තේ නැති වුණාට. ඉතින් යාළුවනේ අද මේ කියලා දුන්න ක්‍රමය ඔයාලත් පොඩ්ඩක් බලන්න. ඔයාගේ ජල ටැංකිය පිරෙන්න ලොකු වේලාවක් යනවා නම් ඒ කියන්නේ ටැංකිය පැයෙන් පිරිච්ච ටැංකිය පැය දෙකක් පිරෙන්න යනවා නම් අනිවාර්යෙන්ම මෝටරේ පොඩ්ඩක් කප් එක ගලවලා පුට් පෑල් එක හයි වෙලා තින්න එන හතර තියෙන කප් එක ගලවලා මෙන්න මේ වගේ තඹ එහෙම නැත්නම් යකඩ වලින් හදපු ඉම්පිලර් කියන මෙන්න මේ කොටස අපිට දැක ගන්න පුළුවන්. ඉතින් මෙය පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න. මේක ඇතුලේ යම්කිසි ද්‍රවයක් හිර වෙලා තියෙනවා නම් අපේ වෙලාව යනවා සෑහෙන්න අපේ වතුර ටික අපේ අවශ්‍ය තැනට ඒ කියන්නේ එකතු වෙන්න සෑහෙන වෙලාවක් යනවා. ඉතින් යාළුවනේ අපේ ජල විදුලි බිල ඉතාමත් ඉහළ යනවා. මොකද අපි පැයෙන් කරන වැඩේ මෙයා පැය දෙකකින් තමයි අපිට සිද්ධ කරලා දෙන්නේ. ඔයාලන්නේ හිර වෙලා තියෙන කොටස් ටික යම් කිසි කම්බි කෑල්ලක් වැනි දෙයක් ආධාර කරගෙන හොඳින් සුද්ධ කරන්න. මේක ගලවලා ගන්න අවශ්‍ය නැහැ. මෝටරේ තියාගෙනම සුද්ධ කරගන්න පුළුවන්. මේ සිදුරු
හොඳින් පෙනෙන්න. මෙන්න මේ ඇතුලේ තියෙන සිදුරු හොඳින් පෙනෙන්න මේක හොඳට සුද්ධ කරගන්න. එතකොට අනිවාර්යෙන්ම අපේ ජලය ප්‍රෙෂර් වෙලා එනවා. වගේම විදුලි බිලත් සෑහෙන්න අඩු වෙනවා. ඔයාලා ඒ දේ කරලා බලන්න. අනිවාර්යෙන්ම එහෙම වෙනවා යාළුවනේ. ඉතින් මේකට ගොඩක් දෙනෙක් මේ වෝටර් සීල් ගිහිල්ලා කියලා රිපෙයාර් එක සඳහා එහෙම නැත්නම් මෝටරේ යම් කිසි දෝෂයක් වෙලා කියලා ඔයාලා අලුත් වැඩියා කරන ස්ථානයකට ගෙනihin බාර දීලා ලොකු මුදලකුත් වියදම් කරගෙන ඔයාගේ වතුර මෝටර එක නැවත අරගෙන එනවා. නමුත් මේ දේ අපිට ගෙදරම කරගන්න පුළුවන්. මේ පරීක්ෂාව ගෙදරදීම පහසුවෙන් කරගන්න පුළුවන්. යන 4ක් පමණයි ඔයාලට ගලවන්න තියෙන මෝටරේ. ගලවලා මෙන්න මේ ඉම්පියර් කියන කොටස හොඳින් පරීක්ෂා කර බැලුවොත් අනිවාර්යෙන්ම ගල් කැබලි එහෙම නැත්නම් මඩ රොඩු දිරා ගිය කෝටු කෑලි හිර වෙලා මේ මෙතන බ්ලොක් වෙලා මේ ඇතුළේ බ්ලොක් වෙලා තියෙන්න පුළුවන්. එහෙම බ්ලොක් වීමක් වුණොතින් අපේ වැඩේ අසාර්ථක වෙනවා. අන්න ඒක නිසා තමයි මේ හොඳින් සුද්ධ කරගත්තොත් අපිට අපේ විදුලි බිලට ලොකු සහනයක් ලබා ගන්න පුළුවන් වෙනවා අනිවාර්යෙන්ම. ඉතින් යාළුවනේ ඔයාලට තවත් මෙවැනි කෙටි වීඩියෝ අපි දිගින් දිගටම විදුලිය ඉතිරි කර ගැනීම සම්බන්ධ වීඩියෝ ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. අපේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක යම්කිසි කෙනෙකුට දෙයක් දැනගන්න හම්බුණා නම්, කියන්නේ ඔයාලට යම්කිසි දෙයක් වීඩියෝ එකෙන් දැනගත්තා නම් වීඩියෝ එකට අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. මොකද එහෙම ලයික් එකක් දැම්මොත් මේ වටිනා වීඩියෝ එක තවත් කෙනෙකුට දැක බලා ගන්න අවස්ථාව අනිවාර්යෙන්ම YouTube ආයතනය විසින් උදා කරලා දෙනවා යාළුවනේ. ඉතින් එහෙනම් අපි නැවතත් ගිහිල්ලා මෙවැනිම වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්න එනවා. සියලුම දෙනාට සුබ දවසක්. අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන කෙනෙක් ඉල්ලීමක් කරමින් ඉක්මනටම නැවතත් වීඩියෝ එකකින් ඔයාලා හමු වෙන බලාපොරොත්තු වෙන අදට සමු ගන්නවා.